රූපයේ දී ඇති තොරතුරු අනුව BAE විශාලත්වය සොයන්න. හරි. මේ BAE කෝණය තමයි හොයන්න තියෙන්නේ. මම ලේසියට දාගත්තා x කියලා. අපි දාන සංකේත වලට අපි නිල් පාට පයින් පාවිච්චි කරමු. x. හරිනේ. ඊට පස්සේ මේ ගානේ දීලා තියෙනවා දත්තයක් විදිහට මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි සමාන්තරයි කියලා. සමාන්තර රේඛා දැක්ක ගමන් ඔයාර මතක් වෙන්න ඕනේ මොකද්ද? මෙතන අංශක 40යි නම් මෙතන අංශක 40යි කියලා. ඔයාට ඒක මතක් වුණේ නැත්නම් ඊට පස්සේ මෙතන අංශක 40යි නම් මෙතන අංශක 40යි නම් අපිට දැන් ක්‍රම කීපයකට ගන්න පුළුවන්. එකක් තමයි මෙතන කෝණයේ අංශක 180 හැදෙන්න මේ සරල රේඛාවේ මෙතන 110යි කියලා අරගෙන ඒ 110යි මෙතන 40යි 150යි කියලා අරගෙන මෙතන 30යි කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන අන්නේ නියමයේ තියෙන අන්න ඒකෙන් පුළුවන් මෙතන උත්තරේ ආයි 30යි කියලා ගන්න. ඒ ක්‍රම දෙකටම පුළුවන් කෙනෙකුට හිතන්න. ඉතින් ඒ ක්‍රම දෙකටම අවසානයේ එන්න ඕනේ උත්තරේ තමයි අංශක 30.